රයිට් භාගයන් සාකච්ඡා කරන්න යන්නේ. ඒක තමයි ඉස්සල්ලාම උදෑසන වෙරළු ගසක් යටට ගිය මාලා වෙරළු ගෙඩි සංඛ්‍යාවක් අහුලා ගත්තාය. හරි? අහුලාගත් ගෙඩි වලින් 12න් 7ක කොටසක් පළතුරු කඩේට අලෙවි කළාය. හරිද? එතකොට වෙරළු ගෙඩි වලින් 12න් 7ක් මං හිතන්නේ වැඩි බාන් පැහැදිලිව පේනේද? ෂේප් එකේ පේනවා අර තරම් වෙනද අර ලබරසතේ වෙද්දි වඩා පැහැදිලිව පෙනේවි. මේ අදට චුට්ටක් මෙහෙම ෂේප් එක අපි වැඩේ කරමු. මොකද අපි ඔයාලා දැන් ඔයාලා ඩේටා කපාගෙන ජොයින් වෙන එකේ මගේ ටයිම් එකක් දැන් මේ වේස්ට් කරගෙන මේ කරන එකේ හරිද දෙපැත්තම වාසියක් තියෙන්න බෑ. මගේ තියෙන වාසිය තමයි මට මේක චෙක් කරගන්න පුළුවන් වෙනවා ඕගොල්ලෝ ඉන්න එක. ඕගොල්ලෝට වාසිය තමයි මම මේ ගණන් තුනක් සාකච්ඡා කරලා ඒක ගොඩ දාගන්න පුළුවන් වෙනවා. හරි. හරි. මේක අපි හැම වෙලේම මෙන්න මෙහෙම මේ ගාන පැහැදිලිව ලියා ගන්න ඕරුවෙමු. දැන් මේ කියනවානේ මේ මාලා කියන එක්කෙනා යනවා වෙරළු ගහක් යට ඒකෙන් වෙරළු ගෙඩි යම් කිසි ප්‍රමාණයක් අහුලා ගන්නවා. අහුලාගත්ත වෙරළු ගෙඩි වලින් 12න් 7 කොටසක් පළතුරු කඩේට අලෙවි කළාය කියලා කියනවා. එතකොට මේක පළතුරු කඩේට. හරි. මේක කියන්නේ පළතුරු කඩේට ඔච්චරයි. ඊළඟට හරි ඉතිරි කොටස පාසල්ට රැගෙන ගියාය. ඉතිරි කොටස සම්පූර්ණයෙන් මේක මේ චෝටි ගානක් මේකේ තියෙන සාමාන්‍ය පොඩි ගානක් 12න් 7ක් කඩේට දුන්නා නම් ඉතුරු කීයද? 12න් 5යි. ඒ කියන්නේ එයා 12න් 5 තමයි පළතුරු කඩේට අලෙවි කරාට පස්සේ ඉතුරු ටික වෙන්නේ 12න් 5 පාසල්ට රැගෙන ගියාය. පාසල්ට රැගෙන ගිය කොටසින් හරි. එතකොට මෙන්න මේක පළතුරු කඩේට මේකේ ඉතිරිය. හරිද? මේකේ ඉතිරිය අරන් යනවා ළමයි පාසලට. අපි දැන් මෙතනම ගාන පොඩ්ඩක් ලියා ගමු. මෙච්චරක් 12න් 7ක් ඇවිල්ලා පළතුරු කඩේට දුන්නා නම් මෙතනම පාසලට ඉතිරි වෙන්නේ 12න් 5යි. හරි. පාසලට ඉතුරු වෙන්නේ 12න් 5. ඒක නම් පේන්නේ නැහැ ඔයාලට නේ. මේ පෑන පේන්නේ නැහැ. 12න් 5යි ඉතිරි වෙන්නේ 12න් 5යි පාසල අරන් ගියාට පස්සේ ඉතුරු ටික 12න් 5යි ඔයාලට. ඒක ලාවට පේනවනේ. 12න් 5යි. යා මේ අරන් ගියපු කොටසින් පාසලට රැගෙන ගිය කොටසින් 5න් 3ක් පන්තියේ යෙහෙලියක් වන මීනාට හරි ළමයි දැන් මෙන්න මේකට තමයි ඔය වැඩේ වෙන්නේ. හරිද? මෙන්න මේ ඉතිරියෙන් මෙන්න මේක තමයි පාසලට අරන් ගියපු එකෙන් මේකෙන් 5න් 3ක් දෙනවා මීනාට. හරිද? මීනාට දෙන්නේ මේ මුළු කොටසින් යම් කිසි ප්‍රමාණයක් නෙමෙයි ඉතිරි කොටසෙන් ඒ කියන්නේ පාසලට අරන් යන කොටසෙන් තමයි දෙන්නේ. ඒකෙන් දෙනවා 5න් 3ක් මීනාට. ඒකට පැහැදිලි නෑනේ වලට පේන්නේ. 5න් 3ක් දෙනවා මීනාට. හරිද? මීනාට 5න් 3ක් දෙනවා. දැන් ඉතිරි කොටස කාසිම්ටද බෙදා දුන්නාය. හරිද? මේකිනුත් ඉතිරිය තියෙනවනේ. මේ ටිකෙන් පස්සේ ඉතිරිය මේකෙන් පස්සේ ඉතිරිය දෙනවා කාසිම්ට. හරි. ඔක තමයි සරල කතන්දරේ. හරි මේකයි සම්පූර්ණ ගාන විහිදෙන්නේ මෙහෙම. මෙයාට යම් කිසි වෙරළු ප්‍රමාණයක් මෙයා අහුල ගන්නවා. ඒ අහුල ගන්න වෙරළු ප්‍රමාණය 12න් 7ක් දෙනවා පළතුරු කඩේට. ඊට පස්සේ ඒ කියන්නේ ඒ දුන්නට පස්සේ ඉතුරු ප්‍රමාණය පාසලට අරන් යනවා. ඒ පාසලට අරන් යන ප්‍රමාණයෙන් 5න් 3ක් මීනටත් ඒ ඊට පස්සේ මීනට දීලා ඉතුරු ටික කාසිම්ටත් දෙනවා තමයි සරල කතන්දරේ මේ කියන. හරි දැන් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. හරි දැන් අපි යම් පළවෙනි ප්‍රශ්න තමයි පාසලට ගෙන ගිය වෙරළු සංඛ්‍යාව භාගයක් ලෙස ලියන්න. අපි දැන්ටම හෙව්වා. හරි අපි දැන්ටම හොයලා තියෙන්නේ අංක 1 හරි 12න් 7ක් ඇවිල්ලා පළතුරු කඩේට දුන්නා නම් 12න් 7ක් පළතුරු කඩේට දුන්නට පස්සේ ඉතිරිය කොච්චරක් දානවා. ඔයාලට ඕන නම් පුළුවන් මේ ගණන් වලදී අපිට ළම පියවර ටික පැහැදිලිව ලියන එක තමයි ප්‍රධානම වැදගත් දේ. ඔයාලට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. 1 ඍණ 12න් 7 කියලා දැම්මනම් 1 කියන්නේ වෙලා 12න් 12යි කෙලින්ම මෙයා 12න් 5යි කියලා දාන්න පුළුවන්. නැත්තම් මේ ප්‍රශ්නට ඇත්තටම ඔයා හිතින් හදලා මේක 12න් 5යි කියලා දැම්මට වරදකුත් නැහැ. හරිද? නිකම්ම හිතින් හදලා එයා 12න් 5යි කියලා දැම්මට කිසි වරදක් නැහැ මේකේ. මේකේ පියවර යට තියෙන වගේ පියවර අවශ්‍යයි. හැබැයි මේ පළවෙනි ගානට පියවර මේක මේ කරන මෙහෙම එහෙම නැත්තම් මේ වුණ සමහර අය පාවිච්චි කරන මෙහෙමත් පුළුවන්. ඔක්කොම 12න් 12යි 12න් 7ක් අපි දුන්නහම
කඩේට 12න් 5ක් ඉතුරු. මෙන්න මේ විදි දෙකම හොඳයි නැත්නම් නිකම්ම උත්තරේ දැම්මට ප්‍රශ්නකුත් නැහැ. හරිද? මොකද ඔයාලා සමහර වෙලාවට ළමයි ඔයාලා උත්තර ටික ගන්නවා. හැබැයි ඒක ඔයාලට හරියට ගාන හදන්න දන්නවා. ඔයා ඒක ගානට උත්තර පත්‍ර නිරූපණය කරන්න දන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒතර ඒවට තමයි පේපර් කරලා එතකොට හදා ගන්න ඕනේ පේපර් කරලා තමයි. හරිද? ඒතර අද චුට්ටක් අපි මේ වැඩේ ටෙස්ට් කරන්න තමයි යන්නේ. ඒකින්ද බලමු අපි ඔයාලගේ වෙලාව නාස්ති නොවෙන්න. මේකට හරි බ්‍රයිට් ඊළඟට කියනවා මීනාට දුන් කොටස මුළු වෙරළු ගෙඩි සංඛ්‍යාවෙන් භාගයක් ලෙස. හරිද? හරි. දැන් අපි මීන ගාවට මෙන්න මීන ගාවට එන්න ළමයි මෙන්න මේ 12න් 5න් ඉතුරු වෙලා තියෙන කොටසෙන් මෙන්න මේ පාසලට අරන් ගියපු කොටසෙන් හරිද? පාසලට අරන් ගියපු කොටසෙන් 5න් 3ක් තමයි මීනට දෙන්නේ. මේකෙන් පාසලට අරන් ගියපු එකෙන් අල්ලයන්න කියන්නේ ගුණ කිරීමක්. මේකෙන් 5න් 3ක් මේකෙන් 5න් 3ක්. හරිද? ඒකෙන් 5න් 3ක් කියද්දී අපිට ඕන ළමයි මෙන්න මේක අංක දෙවෙනි එකට අපි උත්තරේ මම මෙහෙම දාන්නම්. දෙවෙනි එකට උත්තරේ මීනාට අයිති වෙන්නේ පාසලට අරන් ගියපු එකෙන්. පාසලට අරන් ගියපු එක කොච්චරද? ඒක ඇවිල්ලා අපි හෙව 12න් 5යි පාසලට අරන් ගියපු කොටසෙන් 5න් 3ක්. ඒකෙන් 5න් 3ක්. ඒකෙන් කෝකෙන්ද? 12න් 5න්. මේකෙන් 5න් 3ක්. ඕක තමයි ළමයි ගාන. හොයන්නේ කොහොමනේ මීනට හම්බුනේ මෙච්චරනේ 5න් 3ක් කෝකෙන්ද? ඔක්කොගෙම 5න් 3ක් නෙවෙයි. අර පාසලට අරන් ගියපු ටිකෙන් තමයි 5න් 3. හරිද? මම මේ ආය කියන්නේ වැදගත්. ලකුණු 10ක් කෙලින්ම ගෙඩි පිටින් ඔයලොල්ලටත් මේ ප්‍රශ්න අදාළ කරවෙනවා. හරිද? රයිට්. එතකොට මේ කාල නයන්න කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගුණ කිරීමක්. එතකොට 12න් 5 ගුණ කිරීම 5න් 3 හරිද? 12න් 5 ගුණ කිරීම 5න් 3 5ට 5 කපන්න 12ට 3 කැපෙනවා 3ට 1යි 12ට 4යි. එතකොට උත්තරේ විදියට එන්නේ 4න් 1. මේ 4න් 1 කියන්නේ මොකද්ද ළමයි? මුළු තිබ්බේ ඔක්කොගෙම මුළු තිබ්බ අර වෙරළු යා අහුලගත්ත මුළු ප්‍රමාණයෙන්ම 4න් 1ක් තමයි මීනට දෙන්නේ. හැබැයි ඒක පාසලට අරන් ගියපු කොටසෙන් බැලුවොත් 5න් 3ක්. හරි? හැබැයි පාසලට අරන් ගියපුකෙන් 5න් 3ක් වුණාට මුළු කොටස යා අහුලපු අර ගහයට ගිහලා අහුලපු ඔක්කොම සැලකුවාම එයා ඇවිල්ලා කොච්චරද? එයා නිකම්ම 4න් 1ක්. හරිද? ඒක තමයි එතන තියෙන්නේ. ඊළඟට හරි දැන් අහනවා කාසිම්ට දුන්නු වෙරළු සංඛ්‍යාව 20යිලු. කාසිම්ට දුන්නේ 20යිලු. හරිද? කාසිම්ට දුන්නු වෙරළු සංඛ්‍යාව 20ක් නම් මාලා අහුලගත්ත ඔක්කොම ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. ළමයි දැන් අපි දන්නවා නේද කාසිම්ට දුන්නේ කොච්චරද කියලා? කාසිම්ට දුන්නේ පාසලට අරන් ගියපු ප්‍රමාණයෙන් ඉතුරු ටික. පාසලට අරන් ගියපු ප්‍රමාණයෙන් ඉතුරු ටිකන දුන්නේ. හරිද? ඕක හොයන්න විදි දෙකයි. හරි ඕක හොයන්න විදි දෙකක් තියෙනවා ළමයි. ඒ විදි දෙක තමයි ඔයාට ඕනනම් හිතන්න පුළුවන් මේ දැන් මීනට දුන්නේ මෙච්චරම් නම් මේක ඉතිරිය කාසිම්ටනේ ගියේ. නේ? ඒක ඉතිරිය කාසිම්ට ගියේ. ඒතකොට ඔයාට ඕනනම් කෙලින්ම හිතුව හැකි මීනට 5න් 3යි නම් දුන්නේ කාසිම්ට දෙන්න තියෙන්නේ 5න් 2යි. පැහැදිලිද? මීනට 5න් 3ක් කියන්නේ අරන් ගියපු කොටස නෙමෙයි. පාසලට අරන් ගියපු ඔක්කො දැන් පාසලට අරන් යන බෑග් එක දාගෙන යනවා. මේ බෑග් එකට දාගෙන ගියපු ප්‍රමාණයත් ආය කොටස් 5කට බෙදලා තමයි මේ 5න් 3ක් මීනට ඉතුරු දෙක කාසිම්ට. එහෙමනේ වෙන්නේ ළමයි. එතකොට අර පාසලට අරන් ගිය ප්‍රමාණයම ඒකෙන් තමයි මේ. නැතු මුළු ප්‍රමාණයෙන් 5න් 3ක් නෙවෙයි. නේ? එතකොට පාසලට අරන් යන්නේ කොච්චරද? ඒකෙන් 5න් 3ක් දෙනවා මීනට. එහෙනම් කාසිම්ට දෙන්න වෙන්නේ 5න් 2යි. හරිද? එහෙනම් ඔයාට ළමයි එක විදියක් තමයි ඔයාට පුළුවන් මේ මීනට හම්බුන ප්‍රමාණය අපි මුළු කොටසෙන් කොච්චරක්ද කියලා හෙව්වනේ. මීනට හම්බුන ප්‍රමාණය මුළු කොටසෙන් කොච්චරක්ද කියලා හෙව්වා. ඒ විදිහටම හරිද? මේ විදිහටම ඔයාට පුළුවන් ළමයි හරිද? මේ විදිහටම ඔයාට පුළුවන් කාසිම්ට කොච්චරද හම්බුනේ බලන්න. මේ 5න් 3ක් කියලා අපි දන්නවනේ. 5න් 3ක් කියලා අපි දන්නවා මුළු කොටසෙන් 5න් 3ක්. අපි ඒ විදිහට හොයාගමු කාසිම්ට භාගයක් විදිහට කොච්චරද හම්බුනේ කියලා. හරි? මම මෙතන හදන්නම් ඈ. ගානම කරන්න නැතුව මම මෙතන හදන්නම්. කාසිම්ට කොච්චරක්ද හම්බුනේ කියලා බලමු. හරිද? තුන්වෙනි කොටස කාසිම්ට හරි කාසිම්ට හම්බුනේ ළමයි අර පාසලට අරන් ගියපු එකෙන් 5න් 2ක්.
හරිද? පාසලට අරන් ගියේ පහෙන් සෝරි කීය 12නේ. 12න් පහක් පාසලට අරන් ගියා මේකෙන් කියන්නේ යන්න ඒකෙන් පහෙන් දෙකක්. මේකෙන් පහෙන් දෙකක්. හරිද? ඕක ආයෙ සුළු කරාම අර වගේ මෙනවා. පහට පහ මෙයාට මෙයා කැපුණාම 2ට 1යි 12ට 6යි. සුළු වුණාම මුළු කොටසින් කෙලින්ම ඇවිල්ලා 6න් එක. හරි? ඒ කියන්නේ කාසිම්ට දුන්නේ මුළු හරිද? කාසිම්ට දුන්නේ ඔක්කොම තිබු අර යා අහුලපු වෙරළු ප්‍රමාණයෙන් 6න් එකයි. හරිද? කාසිම්ට එන හම්බුනේ කොච්චරද? 6න් එකයි. හැබැයි ළමයි ගානේ දෙනවා මේ ගාන අනිවාර්යෙන් වැදගත් මේ වගේ කොටසක් තියෙනවම තමයි ගාන ඇතුලේ. අර ඇත්ත ප්‍රමාණයයි භාගයක් ඇසුරෙන් ප්‍රමාණය දෙන සමාන කරනවා එක තැනක. ඇත්ත ප්‍රමාණය සහ භාගයක් ඇසුරෙන් කියන ප්‍රමාණය මේ දෙන්න එක තැනක සමාන කරනවා. අන්න ඒ සමාන කරන එක තමයි ළමයි ගාන කියන්නේ මෙන්න මෙහෙම. කාසිම්ට දුන්නු වෙරළු ප්‍රමාණය 20යි. හරිද? එතකොට දැන් පැති දෙයක් ළමයි. හරිද? ඒ කියන්නේ පැති දෙයක්. එක පැත්තකින් තියෙන ඇත්ත වෙරළු ප්‍රමාණය අනිත් පැත්තේ තියෙන භාගයක් විදියට කොච්චරක්ද කියලා. ඇත්ත ප්‍රමාණය සහ භාගයක් විදියට. එතකොට ඇත්ත ප්‍රමාණය ගත්තොත් එයා 20යි. අපි භාගයක් විදියට ඒ වෙරළු කාසිම්ට දුන්නේ කොච්චරද කියලා හොයාගන්න ඕනේ. භාගයක් විදියට කාසිම්ට කොච්චරද? ඇත්තටම කොච්චරද? හරිද? අපි දැන් භාගයක් විදියට කොච්චරද කියලා හෙව්වා. මෙයා අපිට ගානේ දුනවා කීයක් කියලාද? ඒක දෙනවා ගානේ දෙනවා එයා 20ක් කියලා. එතකොට මෙයා තමයි ළමයි 20 වෙන්නේ. හරිද? එයා 20ක් කියලා සමාන කරමු අපි. 6න් එකක් කියලා කියන්නේ සමානයි ඇත්තටම වෙරළු කීයකටද? 6න් එක කියන්නේ ඇත්තටම වෙරළු 20කට. 6න් එක නම් ඔක්කොම තිබ්බ අපි සලකන්නේ. එතකොට මේ මුළු ප්‍රමාණයම ඔක්කොම තිබ්බ ප්‍රමාණය 6න් 6යි. එහෙනම් 6න් එකක් 20යි. 6න් එකක් 20 නම් හරිද? අච්චරට මෙච්චර නම් 6න් 6ක් කොච්චරද? හරිද? අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා කියනවනේ. එතකොට 6න් එකක් ඇවිල්ලා 20 නම් 6න් 6ක් හොයන්නේ 6න් 6 කියන්නේ 6න් එක වගේ 6 ගුණයක්. හරිද? එහෙනම් එයා 20 වගේත් 6 ගුණයක්. ඉඩමදිනේ. මම එහා පැත්තේ මකන්නද? මෙයා අවශ්‍ය නැහැ නෝ මෙයා මකන්නම්. දෙවෙනි ගාන මකන්නම්. හරි? 6න් එක කියන්නේ 6න් 6 කියන්නේ 6න් එක වගේ 6න් අපිට ඕනේ 6න් 6මනේ. 6න් 6ක් කියන්නේ මේ වගේත් 6 ගුණයක්. එහෙනම් 20 වගේත් 6 ගුණයක්. එහෙනම් ළමයි 6න් 6 කියන්නේ මුළු අඹ ගෙඩි ප්‍රමාණය 120යි. 6න් එකක් 20යි නම් 6න් 6 කියන්නේ මුළු අඹ ගෙඩි ප්‍රමාණය 120ක් වෙනවා. මුළු අඹ ගෙඩි ප්‍රමාණය 120ක කියන්නේ මෙයා අඹ ගෙඩි අඹ නෙවෙයිනේ. වෙරළුනේ. වෙරළු ටික අඹ වුණා. මේ මෙයා අහුලපු මුළු වෙරළු ප්‍රමාණය 120ක් වෙනවා. හරිද? අහුලපු මුළු වෙරළු ප්‍රමාණය 120ක් වෙනවා. හරිද? ඊළඟට දැන් අහනවා මීනාට ලැබුණු වෙරළු සංඛ්‍යාව සොයන්න. මීනාට ලැබුණේ අපි ඉස්සෙල්ලා හෙව්වනේ. ඔයාලගේ අංක දෙවෙනි එකට උත්තරේ මම මෙහෙන් දාගන්නවා. මීනාට හම්බුනේ මුළු එකෙන් 4න් එකක් කියලා අපි හෙව්වනේ. මීනට හම්බුනේ මුළු එකෙන් 4න් එකක් කියලා අපි හොයලානේ තිබ්බේ නේ. මේට කලින් ගණු 90 අංකෙන් අපි ආව හෙව්වා. ඒතකොට කාසිම්ට හම්බුනේ 20ක් නම් මීනට හම්බුනේ කොච්චරද කියලා නහන්නේ. අපි හෙව්වා මුළු වෙරළු ගෙඩි ගාන 120යි. මේ මුළු වෙරළු ගෙඩි ගානෙන් තමයි ළමයි 4න් එකක්ම මීනට හම්බුනේ. මුළු වෙරළු ගෙඩි ගානෙන් 4න් එකක් මීනට හම්බුණා. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මුළු වෙරළු ගෙඩි ගාන 120යි. ඒකෙන් මීනට හම්බුනේ 4න් එකක්. 120න් 4න් එක කියන්නේ කොච්චරක්ද? 120න් 4න් එක කොච්චරක්ද බලවනම් හරි. හරිද? මම ඒක හොයන්නම්. හරිද? මෙන්න මේ හරියෙන් අපි දාමු. එතරම් අර පෑන්සෙට් එක තිබ්බනම් මේක පිළිවෙලට කරගෙන යන්න තිබ්බා. 120න් මොකද නැත්නම් මේ හැමතැනම ලියන්න වෙනවා. ඔයගොල්ලන්ට බෝඩ් එක පැහැදිලිව පේන අර ඕන ගාන ටික ඔයාලට ඕන නේ නිසා. මීනට 4න් එකක් දෙන්නේ 120න්. එහෙනම් 120න් අල්නයන්න අල්නයන කියන ගුණ කිරීම 120න් 4න් එකයි මෙයාට මෙයා කැපෙනවා ළමයි. 124න් බෙදුනහම මීනට හම්බෙනවා වෙරළු ගෙඩි 30ක්. මීනට හම්බෙන්නේ වෙරළු ගෙඩි 30ක්. හරිද? මීනට වෙරළු ගෙඩි 30ක් හම්බෙනවා. ඊළඟට හරි අවසානට අහනවා පළතුරු කඩේට වෙරළු ගෙඩියක් අලෙවි කලේ රුපියල් 2කට නම් වෙරළු ගෙඩිය අලෙවියෙන් මාලාට ලැබුණු මුදල. හරිද? වෙරළු ගෙඩි සෙට් එක විකුණලා මාලාට කොච්චරක් හම්බ වෙනවද බලන්න.
අපි මේ අපිට දැන් මෙතෙන් යන පළතුරු කඩේට දුන්නලු මුළු වෙරළු ගෙඩි ප්‍රමාණයෙන් කොච්චරක්ද 12න් 7ක්. හරිද? මුළු වෙරළු ගෙඩි ප්‍රමාණයෙන් 12න් 7ක්. තව විදිහකට ගත්තොත් මෙයා ඔක්කොම ළමයි වෙරළු ගෙඩි ඇහුඳුවනේ 120ක්. අපි දන්නවා ලෝකෙන් වැඩ 3යිනේ කරේ. එකක් විකුණා ඉස්සෙල්ලා විකුණලා ආවා. ඊළඟට මීනට දුන්නලු ඊළඟට කාසිම්ට දුන්නලු. ඔය වැඩ තුනේ කරේ. ඔය සම්පූර්ණ ටික උච්චරයි කරේ. ඔයාලට ඕන මේ විදි දෙක තුන ඔයාලා කල්පනා කරන විදිය ළමයි ඔයාලට පුළුවන් ඔයාලා කල්පනා කරන විදිය අනුව ඔයාලගේ තර්ක ගොඩනගලා ගාන හදාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඔයා තර්ක කරන විදිහට තමයි ගාන උත්තර එන්නේ. හැමෝටම එකම විදිහට උත්තර එන්න විදියකුත් නෑ. එහෙම එන්නත් බෑ. මොකද එක එක්කෙනා හිතන විදිය වෙනස්. කෙනෙක්ට හිතන්න පුළුවන් මම විදිහක මේක පාර කියන්න. කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙම. ඔයාලා හිතනවා මේකෙන් කරේ වැඩ තුනයි. එකක් විකුණුවා ඊළඟේ කාසියම්ට දුන්නා අනික මීනට දුන්නා. ඔය වැඩ තුනනේ කරේ. දැන් අපි කාසියම්ට දුන්න ප්‍රමාණය කලින්ම ගාන කිව්වා 20යි. කාසියම්ට දුන්නේ 20යි. හරි. ඊළඟට මීනට අපි කොච්චරක් දුන්නද කියලා හෙව්වා. එයා 30යි. 20යි 30යි 50යි. මෙයා ඔක්කොම 220යි නම් 50ක් අඩු කරාම 70යි ඉතුරු. හරිද? එහෙනම් මේ 70 තමයි කුල්ලා තියෙන්නේ. ඒක එක විදියක්. තව විදියක් අපි දන්නවල මේකෙන් මුළු එකෙන් 12න් 7ක්නේ අපි මේක විකුණුවා කියලා කිව්වේ. මුළු එකෙන් 12න් 7ක්. මුළු එක අපි හෙව්වා කීයද? මුළු කොටස 120යි. 120න් 12න් 7ක් විකුණුවේ. එහෙනම් ඔයාලා මොකද කරන්න තියෙන්නේ? 120 ගුණ කිරීම 12න් 7. හරිද? ඔය ක්‍රම දෙකෙන් කෝක හෙව්වත් කෝක හැදුවත් ඔයාලට එකම උත්තර තමයි එන්නේ. හැබැයි ඔයාලගේ තර්කයේ තියෙන දෙවිදියක්. ඔයාලට පුළුවන් තමන්ගේ තර්කය අනුව තමන්ගේ උත්තරය සාධාරණීකරණය කරන්න ඔයාලට පුළුවන් ඒක වැඩේ කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හදන විදිය ළමයි ඒකට තර්කයක් තියෙනවා. හරිද? ඔය ක්‍රම දෙකම තර්කයක් තියෙනවා ළමයි. ඒ නිසා මේ ඔයාලට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේක මේ වෙලාවේ මේක තියෙන හින්දා මෙතන උඩ තියලා තියෙන හින්දා විකුණු ප්‍රමාණය ඔක්කොම 120යි ඒකෙන් 12න් 7යි. ඒ කියන්නේ වෙරළු ගෙඩි 70ක් විකුණලා ලැබූ මුදල තමයි අහන්නේ. ලැබුණ මුදල තමයි එකක් විකුණන රුපියල් 2 ගානේ. එහෙනම් රුපියල් 2 වරක් 70 කියද්දි රුපියල් 140ක් හම්බෙනවා. හරිද? ඔයාලා මම දකින ලොකු වැරද්දක් තමයි ඔයාලා ගාන හදනකොට කිසි වෙලාවක පියවර ලියන්නේ නැත. හෙන වැරදි. හරිද? හේතුව ඔයාලා පියවර වලට තමයි ළමයි ලකුණු වෙන් කරන්නේ. මම දන්නවා මේක සෙකන්ඩ් මේ ෆස්ට් එකේ මේ කොටසේ පොඩි ඉඩක් තමයි තියෙන්නේ. හැබැයි මේවා ඔයාලට කෙටියෙන් ලියන්න පුළුවන් මේ බලන්න. ඔය කොටසට මෙච්චරයි මේ පියවර දෙකයි. හරිද? ඒ නිසා පියවර ලියන්න අනිවාර්යයි ඒක. අනිවාර්ය ලියන්න නැත්නම් ඔයාලට වැඩේ කියන ලකුණු තනින් තන මිස් වෙනවා. අපරාධනේ නේ. හරි. එහෙනම් අපි යන් ඊළඟ කොටසට. ඊළඟ ගානට යන් අංක 2. හරිද? බදු ගාන 1 හරි 2 හරි 3යි ගණන් 3යි සාකච්ඡා කරන්නේ. ඊ ගණන් 3 සාකච්ඡා කරනකොට කොහොමද තත්ත්වය කියලා බලලා ඔයගොල්ලෝ මට අනිවාර්යෙන් කියන්න. වැඩේ පැහැදිලි වුණාද? මොකද අවුල් තිබ්බද මොනවද කියලා කියන්න. හරි අපි මේක දිගටම කරගෙන යන්න වෙනවා ළමයි. හේතුව මේ ඔයාලට මම ගොඩක් කරන්න ලෑස්ති කරන් හිටියට මගේ ජොබ් එකත් එක්ක දැන් මේ මට ජොබ් එක අතාරින්න විදිහකුත් නැහැ. ඔයාලා අතාරින්න කොහොමද බෑ. ඔයාලා කොහොමද අතාරින්නේ මම. මේ නිසා අපි පුළුවන් විදිහට ඒකට විදි දේවල් ටිකක් ලෑස්ති කරගන්නවා. ඒකට ලෑස්ති කරගන්න වලින් එක දෙයක් තමයි මේ අපි කරන ඒ කියන්නේ ගොඩක් තැන්වල අපි තියරි එක දවසක මෙහෙමයි ඔයාලට වැඩත් මම මේක විනාඩි දෙකක් ගන්නවා ඔයාලට පොඩ්ඩක් මේ ඔයාලගේ මේක සාකච්ඡා කරන්න මේ ඔයාලගේ වැඩේ වැඩසටහන කියන්න. එක ඔයාලා සතිය දවස් ටිකට තියරි කරනවා. හරිද? සතිය දවස් සෝරි. සෙනසුරාදා උදේවරුව තියරි කරනවා. ඒක දිගටම යනවා. තියරි ටික අපිට වෙලා අවුලක් නැහැ. තියරි ටික ගානට පැහැදිලිව තියරි ටික යනවා. දෙක දෙවිනි එක ළමයි අපි ඉරිදා හවසට මම දැන් අර ලඝු ගණක සාකච්ඡා කරන සෙමින එකක් දාලා තියෙන වෙලාව ඒ වෙලාව ඔයාලා ෆ්‍රී කරන් තියන් ඉන්න මට වෙලාවක් ආව ගමන් මම එතන දානවා මොකක් හරි 10 වසරට මම මේ වෙලාව තියෙන 10 වසරට 10 වසරට ඒකට අමතර මොකක් හරි එකක් දාලා එතන ගණන් ටික මම වැඩ ටික සම්පූර්ණ කරනවා ඊළඟට ඔයාලා පේපර් ක්ලාස් එක ළමයි මේ දෙවෙනි වාරයෙන් පස්සේ පටන් ගන්නවා ඒ පේපර් ක්ලාස් එක අපි කොහොමත් මෙහෙ ඉඳන් ලියන්නේ නැහැ ඔයාලට ගෙදරින් ලියන්න තමයි පේපර් එක දෙන්නේ ගෙදරින් පේපර් එක ලියනවා මම වීඩියෝ එකක් මේ විදිහට සාකච්ඡා කරනවා 3 ඔයාලට ගණන් අහන්න ඕන වෙලාවක හිතුනොත් ඔයා හිතුනොත් නෙමෙයි ගණන් හදනකොට ඔයාලට හිතන්නකෝ අනේ මේක අහගන්නවත් කෙනෙක් හිටියනම් මේ අහගන්න කෙනෙක් මම ඉන්නවා ඔයාට මම දැන් අහන්න තිබ්බනම් වගේ chance එකක් හිතුන ගමන් ඔයාට හිතන වෙලාවට දවල් වරුවේ බෑ දවල් වරුවේ මම ඔෆිස් එකේ ඉන්නේ ඒතර දවල් වරුවේ බෑ හවස් වරුවට මේ වගේ ටයිම් එකකට පුළුවන් ඔයාලට එක්ක වොයිස් එකක් දාලා හරි මට කියලා දෙන්න පුළුවන් නැත්නම් දැන් මේ
මේ මෙහෙම අපිට පුළුවන් විනාඩි 5කට 10කට පොඩි සූම්යක් මට සූම්යක් දානවා. ඔයාලා සූම්යට ජොයින් වෙනවා. බැරි ප්‍රශ්න ටික අහලා ඉවර කරගන්නවා. හරිද? ඒක ඔයාලට ළමයි දැන් ඉගෙන ගන්න අර ඔයාලගේ පැත්තේ විතරයි තනිකරම ඉගෙන ගන්න එක වගකීම ඔයාලට තියෙන්නේ. තනිකරම ඔයාලගේ පැත්තේ. ඔයා ප්‍රශ්න අහන්න නැත්නම් ඔයා බැරි තැන් මට කියන්න නැත්නම් ඒ වගකීම ඔයාගේ. ඔයාගේ ලකුණු අඩු වෙන එක ඒවා ඔයාගේ පැත්තේ තියෙන. ඔයාට මම ඕන තරම් කියලා දෙනවා බැරි දේවල් අහන්න. ඒක ඔයාගේ පැත්තේ තියෙන. හරිද? මම ඒක කියන වෙලාව ගන්නෙ නෑ. අපි යන් ඊළඟ ප්‍රශ්නට අංක 2. ඒක හැමදාම මම ඔයාලට කියන දෙක නිසා දැන් ඉතින් 아무තෙන් කියන්න ඕනේ නෑ. දෙවෙනි ගාන තියෙන ළමයි බදු වර්ග වලින් ගානක්. ඔයාලා දන්නවා මම ඔයාලට බදු වර්ග කීයක් කියනවද? බදු වර්ග කීයක් තිබ්බා ළමයි? ප්‍රශ්න අහන්න බැරි එක තමයි මට පොඩ්ඩක් අවුල. ප්‍රශ්න අහද්දී ඔයගොල්ලෝ අපි ඒකටත් මොකද විදියක් හදාගමුනේ. අපි සාකච්ඡා කරන විදියක් හදාගමු. නැත්නම් ප්‍රශ්න අහන්න දෙන්නේ හැමෝටම කම්මැලි මේ වැඩේ යන්නේ. මුකුත් කියන්න නැතුව නිකන් අර හතර ඉලක්කමක් පෙන්වලා මේක හතර වගේ නෙමෙයි කිය x අකුර වගේ නෙමෙයි කිය එහෙම k අකුර වගේ කිය මොන හරි කියනකොට තමයි ඒක තියෙන්නේ වැඩේ. හරි. දෙවෙනි ගාන බදු වර්ග හතරක් තියෙනවා. බදු වර්ග හතර හොඳට මතක තියාගන්න. බදු වර්ග හතරක් තියෙනවා. එක ආදායම් බදු, තීරු බදු, වරිපනම් බදු සහ වැට් එක කියන්නේ එකතු කළාගේ මත බද්ද. ඔය බදු හතර අනිවාර්යෙන් හොඳට මතක තියෙන්න ඕන. හොඳට මොකක්ද ඒකේ තියෙන විස්තරය මොකක්ද කියලා හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? හරි. මේ තියෙන්නේ අපේ මේ තියෙනමයි ආදායම් බද්ද ගැන තියෙන ප්‍රශ්නේ තියෙන ආදායම් බද්ද ගැන. හරි. එතකොට ප්‍රනාන්දු මහතාගේ වාර්ෂික ආදායම රුපියල් කොච්චරද? ලක්ෂ 15යි. හරිද? ලක්ෂ 15යි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගණනය කරන්නේ පහත පරිදි. හරිද? සාමාන්‍ය විදිහම තමයි ඒක තියෙන්නේ. හරි. මම ලක්ෂ වලින් දාන්නම් ඈ. මේ දෙන ලක්ෂ වලින් පළවෙනි ලක්ෂ 5 නිදහස් දෙවෙනි ලක්ෂ 5ට 100ට 4යි. හරිද? දෙවෙනි ලක්ෂ 5ට 104යි. තුන්වෙනි එකට 108යි. හරිද? 15ක් ඉඳන් මම අංක ලියන්නේ නැහැ. ඊළඟ ලක්ෂ 5ට 112ක් විදිහට තමයි යන්නේ. හරිද? ඒක තමයි සාමාන්‍ය විදිහ. ඊළඟට හරි. ඒත වගුව අනුව ප්‍රනාන්දු මහතාට කොපමණ මුදලක් බදු ගීමට සිදු වෙනවද කියලා අහනවා. ළමයි අපි දන්නවනේ මියාගේ ආදායම ලක්ෂ 15යි නම් හරිද? ඒ ලක්ෂ 15 මෙන්න මෙහෙම තමයි බෙදෙන්නේ. එතකොට මෙතෙන්ට ලක්ෂ 5ක් කියන පළවෙනි ලක්ෂ 5 15 පළවෙනි ලක්ෂ 5 මෙතෙන්ට එනවා. එයාට සතයක්වත් බදු අය කරන්නේ නැහැ. බදු ගවන්න ඕනේ නැහැ. ඒවට පේන්නේ නේද? නිල් පෙන් ලියන එක. හරිද? මෙන්න මෙතන පළවෙනි ලක්ෂ 5 මේ උඩ ඉඳන්ම පිරනකොට දන්නවනේ. පහේ තමයි පිරගෙන එන්නේ. පළවෙනි ලක්ෂ 5ට සතයක්වත් අය කරන්නේ නැහැ. එයා නිදහස්නේ. එයාට ඉතින් ආයේ කීයක්වත් අය කරන්නේ නැහැ. ඊළඟ ලක්ෂ 5ට 104ක් අය කරනවා. ළමයි ඊළඟ ලක්ෂ 5ට 104 ලක්ෂ 5ට 104. හරිද? ලක්ෂ 5ට 104 බැලුවම මෙතන සුළු කිරීම වෙනවා 5 වරක් 4 20යි රුපියල් 20000ක් ගෙවන්න ඕනේ. හරිනේ? බිංදු දෙකට බිංදු දෙකව 5000 4ක් කියන්නේ 20000යි. හරිද? ඔය තමයි කතන්දරේ. ඊළඟට තව දැන් ලක්ෂ 5යි ලක්ෂ 10යි එයාගේ ආදායම ලක්ෂ 15 කියන්නේ ඊළඟ ලක්ෂ 10ටත් යනවනේ. ඊළඟ ලක්ෂ 5ට ගත්තොත් එයාට 108යි. මේ 108 බලද්දී ආයෙත් අර වගේ බිංදු දෙකට බිංදු දෙක කපලා පස්සේ 5 වරක් 8. හරිද? එතන 40යි. 40000යි. එතකොට ළමයි මෙතන තියෙන මුළු මෙයා ගෙවන්න ඕන කොච්චරද මේ දෙක එකතුව? හරි? මේ දෙක එකතුව තමයි ගෙවන්න ඕනේ. හරි? මේ දෙක එකතුව එයා ගෙවන්න ඕනේ. එයා ගෙවන්න ඕන රුපියල් 60000ක්. හරිද? එයාගේ ගෙවන්න ඕනේ මුළු මුදල ඇවිල්ලා රුපියල් 60000යි. හරිද? ඔක තමයි එන්නේ ඊළඟට. දැන් කියනවා බදු ගෙවිය යුතු පළමු ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු බදු ලා මේක පියවරින් පියවර අහන්නේ. කොපමණ මුදලක් සඳහා බදු ගෙවිය යුතු වේද කියලා මේ අහන්නේ. ඊට වගුවට අනුව ප්‍රනාන්දු මහතාට කොපමණ මුදලක් සඳහා බදු ගෙවීමට සිදු වේද? එයාට බදු ගෙවන්න ලක්ෂ 10කටනේ. ඒ කියන්නේ ලක්ෂ 5ක් නිදහස් නෙලමයි. මේ ෆන්ඩමෙන්ටල් දේවල් ටික අහලා තියෙන්නේ. ලක්ෂ 5ක් නිදහස්. එතකොට එයාට බදු ගෙවන්න වෙන. ඊට කලින් මම ගාන හදලා තියුවේ. හරිද? එයාට බදු ගෙවන්න වෙන්නේ රුපියල් ලක්ෂ කීයක් සඳහාද? රුපියල් ලක්ෂ 10ක් සඳහා. නේ? රුපියල් ලක්ෂ 10නේ බදු ගෙවන්න ඕනේ. පළවෙනි පහ නිදහස් ළමයි. පළවෙනි පහ නිදහස් ලක්ෂ 10ට තමයි බදු ගෙවන්න ඕනේ. බදු ගෙවිය යුතු පළවෙනි ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු බදු මුදල බදු ගෙවිය යුතු පළවෙනි ලක්ෂ 5යි. එයාගේ පළවෙනි ලක්ෂ 5 නෙවෙයි බදු ගෙවිය යුතු පළවෙනි ලක්ෂ 5 කියන්නේ මෙන්න මේ මං හදපු මෙන්න මෙතන කොටසට මේකට ඔයා මේක තමයි ඔයාලට එතෙන්ට ඕන සුළු කිරීම. හරි? ලක්ෂ 5 වතාවක් 100ට 4 ඒකට ගෙවන්න ඕන රුපියල්
20,000යි මම මෙතන 20,000 විතරක් දාන්නේ ඇයි? හරිනම් 20,000 දාන්න මෙන්න මේ ටික ඔක්කොම කොපි කරලා මෙතනින් පේස්ට් කරගන්න ඕනේ. හරිද? ඒක දාලා උත්තරේ රුපියල් 20,000යි. හරිද? පිළිතුර රුපියල් 20,000යි. ඒක හදන විදිහ මෙතන එන්න ඕනේ. ඊළඟට ඊළඟ රුපියල් ලක්ෂ 500 කිව්වේද බදු මුදල් අයියෝ. චූටි ගානනේ ඒක තියෙන්නේ. මේක තමයි එන්න ඕනේ මේ ටික. මෙන්න මේ ඊළඟ ලක්ෂ 5ට 100 ගුණ කිරීම ඒකට එන්න ඕනේ රුපියල් 40000යි. ඔයාලා උත්තරේට මෙහෙම නිකන් මෙයා විතරක් දාලා හරියන්නේ නැහැ. හොයනවා ලියන්නත් ඕනේ. හරිද? හොයනවා දාන්නත් ඕනේ. හොයනවා දාන්නත් ඕනේ. හරිද? ඊළඟ එක ප්‍රනාන්දු මහතාට වර්ෂයට ගෙවන සිදුවන මුළු බදු මුදල. ඒක ඉතින් මේ දෙක එකතුවනේ. මුළු බදු මුදල කියන්නේ රුපියල් 60000යි. හරිද? ඒතර අංක 4ට උත්තරය රුපියල් 60000යි. හරි රුපියල් 60000 තමයි එතෙන්ට එන්නේ. රුපියල් 60000 කියන කොටස ඔයාලට එනවා රුපියල් 60000යි මේ රුපියල් 60000යි. ඊළඟ අවසානට B කොටස අහනවා ප්‍රනාන්දු මහතාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 15ක් වැරදි ලෙස සඳහන්ව තිබුණි. එය නිවැරදි කළ පසු රුපියල් 75000ක් බදු ලෙස ගෙවීමට සිදු විය. ළමයි මේ බලන්න මේ ලක්ෂ 15 කියන්නේ බොරුලු. හරිද? ලක්ෂ 15 කියන්නේ බොරුලු. ඇත්තටම කොටස ගත්තට පස්සේ 60000ක් නෙවෙයිලු. රුපියල් ලක්ෂ 75000ක් ගෙවන්න ඕනලු. අතර තේරුම් ගන්න. දැන් බලන්න මේකේ තියෙනවා ඔයාලට හිතන්න දෙයක්. චූටි දෙයක් තියෙනවා හිතන්න. දැන් ඔයා ගාන එතකොට ප්ලෑන් හැමදේම ප්ලෑනින් තමයි. ඔයාලට ගාන ප්ලෑන් කරගන්න වෙන්නේ මෙන්න මෙහෙම. හරි? ඔයා ගාන ප්ලෑන් කරගන්න මෙන්න මේ විදිහට. දැන් ඔයා නිකන් හිතන්න මෙයාගේ ආදායම ලක්ෂ 15ක් වෙද්දි මෙයා 60000ක් ගෙවුවා. 60000ක් ගෙවුවානේ. එතකොට මෙයාගේ ආදායම දැන් ඇත්ත ගාන හොයාගෙන තියෙනවා. ඇත්ත ගානට ගෙවන්න ඕනලු 75000ක් නේ. 60000 වෙනුවට ගෙවන්න ඕනලු ඇත්තටම 75000ක් ගෙවන්න ඕනලු. එතකොට ඔයාට නිකන් ඔයාගේ ටිකිරි මොලට හිතෙන්න ඕනේ. හරිද? ඔයාගේ ටිකිරි මොලට හිතෙන්න ඕනේ මේ 60000 නෙවෙයි ළමයි 75000ක් ගෙවනවා කියන්නෙම එයාගේ ආදායම ලක්ෂ 15කට වඩා ඇත්ත කොටස වැඩිද අඩුද? ඇත්ත කොටස වැඩි වෙන්න ඕනේ. ඇත්ත කොටස වැඩි හින්දා ළමයි දැන් ලක්ෂ 15ක් තිබ්බ හින්දා 60000ක් ගෙවුවා කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ ආදායම තියෙන ලක්ෂ 15ෙත් නෙමෙයි කියන්නේ 15 නෙමෙයි 15ට වඩා වැඩි. හරිද? මොකද කොහොම කරත් මේ විදිහටනේ බදු ගෙවන්නේ ලක්ෂ 20ක් තිබ්බත් බදු ගෙවෙන්නේ පළවෙනි පහ නිදහස් දෙවෙනි පහට 20මයි ඊළඟ පහට 40මයි ඉතුරු කොටසට තමයි ළමයි වැඩි ටික ගෙවන්නේ. ඒ කියන්නේ මොන ආදායම ලක්ෂ 100ක් තිබ්බත් එයා පහ විදිහට තමයි මුල් ටික කැඩෙන්නේ නේ. මුල් ටික කැඩෙන්නේ පහ විදිහට නම් දැන් ළමයි වා හිතන්න මේ ඊළඟ ආදායම තියෙන ඊළඟ ලක්ෂ 5 එයාට 100ට 12ක් කියලානේ කියන්නේ. ඊළඟ ලක්ෂ 5ට 112යි ළමයි දැන් බලන්නකො මේ 60000ක් ඉන්නේ මේ 20යි 40යි ඇවිල්ලා තමයි 60000ක් උනේ. ඊළඟට 75000ක් වෙන්න නම් 60000ට වඩා තව කීයක් වැඩිද කියන්නේ? 60000ට වඩා තව කීයක් වැඩිද? 60000ට වඩා වැඩි 15000යිනේ. 60000ට වඩා වැඩි 15000යි. දැන් ආදායම 5 10 15 දක්වා තියෙන්නේ. ආදායම තියෙන්නේ 5 10 15. හරි? ආදායම ෂුවර් එකට ළමයි ඊළඟ ලක්ෂ 5ක් නම් නැහැ. ඒකට හේතුව බලන්න. ඔයාලා තර්ක කරන්න. ඔයාලගේ තර්කෙ මේ මම ඔයාලට හදනවා ප්‍රැක්ටිස් කරනවා වගේ තර්කෙ. හරි? දැන් බලන්නකො මේ ටික ටික ප්‍රතිශතය වැඩි වෙලාද අඩු වෙලාද තියෙන්නේ? වැඩි වෙලානේ තියෙන ළමයි. පළවෙනි කියන්නේ 4 8 12 වැඩි වෙලානේ තියෙන්නේ. නිකන් එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මොකක්ද? 5ට මෙතන කීයක්වත් නැහැ. 5කට 4 බැලුවාම 20000යි. හරිද? 5කට 4ක් නම් 104ක් 20000යි. 8ක් බැලුවම් කෙලින්ම 40000යි. ළමයි එහෙනම් මෙයාගේ ආදායමේ පහේ කෙලවරවල් වලට ගියාම පහේ කෙලවරවල් වලට ගියාමනේ පහක්ම සම්පූර්ණ වෙන්නේ. මෙයාගේ ආදායම මෙතනදි 112 බැලුවාම අනිවාර්යෙන් දැන් මෙතන ඇවිල්ලා 20යි නම් මෙතන 40යි නම් ඊළඟ ප්‍රමාණය මාර වැඩි වෙන්න ඕනනේ. 40000 වඩා ලක්ෂ 5කට ආය 112 බලනකොට වැඩි වෙන්න එපා ළමයි. එයා වැඩිනේ. හැබැයි ඊළඟ කොටස සඳහා බදු ගෙවන්නේ දැන් බලන්නකො 75000 නැත්තම් බද්ද 75000ක් තමයි ඇත්ත බද්ද. එතකොට මේ දෙකට සාමාන්‍ය විදිය කියන්නේ මේ දෙකේ 60000 පොදුමයි. කියන්නේ හැමෝ ඒ කියන්නේ හැම වෙලෙම මේ 60000 ගෙවන්න වෙනවනේ. පළවෙනි පහ නිදහස් දෙවෙනි පහ තුන්වෙනි පහ හරි එහෙම ගෙවන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ දේ තමයි මෙයාගේ ආදායම ලක්ෂ 15ට වඩා නම් වැඩි ෂුවර් එකට හරිද 15 වුණොත් ගෙවන්නේ 60000යි. හැබැයි ලක්ෂ 20ක් වෙන්නේ නැහැ. මෙතන 15 හරි
හැබැයි මෙතන කෙලවරට යන්නේ ලක්ෂ 20ක් නම් වෙන්නේ නෑ. හේතුව ළමයි ලක්ෂ 20ක් වෙනවා නම් මෙයා 20000යි මෙයා 40000යි ඊළඟ කොටස අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි. අනිවාර්යෙන් වැඩි. හරිද? අනිවාර්යෙන් වැඩි. ඉතින් මම ගාණක් කියන්නම් ගාණ 60000ක්ම වෙන්න ඕනේ. හරිද? හැබැයි දැන් එහෙම නෑ ළමයි. හරි? දැන් ඔයා බලන්න මේ දෙකට දැන් 75000 දෙන්නේ මේ දෙකට 60000යි තව ඉතුරු කීයද? 75 මේ දෙක 60000යි ඊළඟට 75000 60000 අඩු කරාම තව 15000යි. හරිද? තව ඉතුරු 15000 ළමයි ඉතුරු. එතකොට බලන්න මේ 15000 ළමයි තව ඉතුරු. ඔය 15000 කියලා කියන්නේ ෂුවර් එකට මේ 5 10 15 ඊළඟ පහත් එක්ක 20 නම් නෙවෙයිනේ. හරිද? ඔයා හිතන්න මේ දෙක දැන් 15 දක්වා ඇවිල්ලා ඉවරයි. ඔයා වැඩි ටික ගන්න රුපියල් x කියලා. ඒ කියන්නේ මේක රුපියල් ලක්ෂයක් වෙන්න පුළුවන්. මේක x කියන්නේ ලක්ෂයයි නම් කීයද? මුළු ආදායම 5යි 10යි 15යි මේක ලක්ෂයයි 16යි. ලක්ෂ 16 යාගේ ආදායම. හිතන්න මේ x කියන එක්කෙනාගේ එතරම් කියන ඇත්තමගේ ලක්ෂ 2යි කියලා. එයා ලක්ෂ 2යි නම් එයා කොච්චරද? 5 10 15යි මෙතන දෙකයි ලක්ෂ 17යි. එයාගේ මුළු ආදායම ලක්ෂ 17යි. හරිද? හැබැයි මෙයාගේ ආදායම 5 10 15 මෙතනත් 5ක් වුණොතින් අනිවාර්යෙන් මෙයා 15000 වඩා වැඩි වෙන ළමයි. එහෙනම් අපි හිතන්නේ එයා 5යි කියලා 5ට වඩා අඩුයි කියලා තමයි ගන්න. ඒතර අඩු ගන්න අපි ඇත්තටම දන්නේ නැහැ. නොදන්න පදයක් ඉඳලා අපි ගන්නවා එයා x කියලා. හරිද? නොදන්න පදයක් එයා x ළමයි දැන් අපි හොයමු x සඳහා මුදල. හරි? ඔයා හොයාගන්න ඕනේ මෙන්න මෙච්චරයි. මෙයාට සතයක්වත් ගන්නෙ නෑ නිදහස්. අපි ඉන්නේ තාම එතන. හරිද? එතකොට මෙයාට ඇවිල්ලා 104යි. එතකොට රුපියල් 20000යි. ඊළඟට 5ට වැඩි 10 දක්වානේ. ඊළඟට 10ට වැඩි 15 දක්වා. 10ට වැඩි 15 දක්වා මේ 5 නිදහස්. ඊළඟ 5ට කියන්නේ මේ 5ට වඩා කියන්නේ පළවෙනි 5ට වඩා වැඩි 10 දක්වා සෙට් එකට තමයි 104. ඊළඟට 10ට වඩා වැඩි 15 දක්වාට 108යි. තමයි ලක්ෂ 15ට වඩා වැඩි. හරිද? ලක්ෂ 15ට වඩා වැඩි 20 දක්වා මෙන්න මේ ටික තියෙනවනේ. 15 සහ 20 අතර කොටස ඔන්න ඕකට තමයි ළමයි මේ 20 කෙලවරට දක්වා තමයි 112ක් බදු අය කරන්නේ. හරි? ඒ කියන්නේ 15ට වඩා එකක් වැඩි. ඒ කියන්නේ 16නේ. ඒත් එයාට 112යි. 1 ලක්ෂයකට. ඒතර වැඩි ප්‍රමාණවල 112යි. ලක්ෂ 3ක් වැඩි නේද? ලක්ෂ 18යි යාගේ ආදායම. මෙතන තියෙන 3ක් 15 නම් 16 17 18 කියලා 3ක් තියෙනවනේ 18 වෙද්දි. ඒකට අය කරන්නේ 112ක්. හරිද? එහෙනම් ළමයි අපි ඒ මුදල තමයි දන්නේ නැත්තේ වැඩි ගානනේ දන්නේ නැත්තේ. අපි දන්නවා 5 10 15ටම ආවා. අර වැඩි ටික දන්නේ නැහැ. හරි? වැඩි ටික දන්නේ නැහැනේ. වැඩි ටික දන්නේ නැති නිසා අපි යා වෙනුවට දාගන්න x කියලා. නොදන්න පදේ දාගන්න x කියලා. දැන් මේකට නේ දැන් හිතන්න මෙයා නොදන්න පදේ තමයි. හැබැයි යා දන්නවා වුණොත් බලන්න කොහොමද බද්ද? දන්නවනම් බලන්න මෙයාගෙන් 112ක් නේ කරන්නේ. දන්නවනම් එයාගෙන් 112ක් ගන්නවනේ. මෙයා දන්නවා මුදල ලක්ෂ 5යි එයාගෙන් 108ක් ගත්තා. දැන් මෙයා ඉන්නවා එයා දන්නේ නැහැ. හැබැයි දැනගත්තා නම් මොකද කරන්නේ? 112ක් ගන්න එක කරන්නේ. ඔය 112ක් ගත්තාම